චීන විද්‍යාඥයින් මේ වන විට ඉතාමත් දැවැන්ත අභ්‍යවකාශ පරිවර්තනයකට ගමන් කිරීමට සූදානම් වෙනවා. ඒදී ඔවුන්ගේ අපේක්ෂාව තමයි සඳ මත අයිස් සහ ජලය සොයා යාම. ඒ අනුව චීන Aerospace Science and Technology Corporation CASC එක නිවේදනය කරන ආකාරයට මේ වසර තුලදී චීනය Chang'e 7 කියන විශේෂ වුණු යානය හරහා සඳ මත ජලය සහ අයිස් සොයා යාමටත් සඳෙහි දකුණු කොටස ස්පර්ශ කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ඉදිරි දියුණු කිරීම සහිතව ඔවුන් බලාපොරොත්තු වෙනවා සඳ මතට මිනිසුන් රැගෙන යන්නට. චීන විශේෂඥයින් ප්‍රකාශ කරන ආකාරයට ටියන්ගොන් කියන විශේෂ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නව ක්‍රමවේද භාවිත කරමින් ඉතා දියුණු රොබෝ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ඔවුන් ඉදිරි පරම්පරාව අභ්‍යවකාශයට මානවීන් රැගෙන යාම සඳහා චීනයේද කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විශේෂයෙන්ම spacecraft capable of round trip flights between Earth and Moon සඳ මත ගමන් කරන්නට සඳ වටා ගමන් කිරීම සඳහා විශේෂ අභ්‍යවකාශ යාන සහිත වුණු චාරිකා සංවිධානය කිරීමට ඔවුන් සූදානම් වෙනවා. ඒ වගේම චීනයේ ඊළඟ නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ බෙයිඩු කියන පද්ධතිය භාවිත කරමින් ඊ타ත්ම නිවැරදි ඒ වගේම ඊ타ත්ම දියුණු ක්‍රමවේද සහිත කෘතිම බුද්ධිය භාවිත කරමින් ඒ වගේම ඔටෝනෝමස් ඩ්‍රයිවිං භාවිත කරමින් අභ්‍යවකාශය තුළ දැවැන්ත පරිවර්තනයකට ගමන් කිරීමට සූදානම් වන බව මේ වෙද්දි නිවේදනය කර තිබෙනවා. ඒ වගේම චීනය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් සියලුම ජනතාවට එතරම් පිරිවැයකින් තොරව දැරිය හැකි ආකාරයට ලෝකයේ වටා මිනිසුන් රැගෙන යන්නට, ඒ කියන්නේ පෘථුවිය සහ සඳ සම්බන්ධ කරමින් ඉදිරි ගමන් ආරම්භ කරන්නට සූදානම් වන බවද නිවේදනය කර තිබෙනවා. ඒ අනුව චීනය අභ්‍යවකාශයේ දැවැන්ත පරිවර්තනයකට ගමන් කිරීමට සූදානමින් පසු වෙනවා.